monkey mind එක නැහැ. දැන් මම කතා කරද්දී වටපිට බලනවා නම් වෙන වැඩ කරනවා නම් වෙන වෙනම හිතනවා නම් නේද? මනස මෙතන නැහනේ. හැමතැනම නේද? ඒකට කියන්නේ monkey mind එක. වඳුරු මනසක් නේද? දැන් පිටරටින් ආව අර ස්වාමීන් වහන්සේලා වගේ මතකද සාම පාගමන. ඒගොල්ලෝ කරේ සිහියෙන් ඇවිදිනවා mindful walking කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. නේද? ඒගොල්ලෝ ලංකාවට ආපෙටි මොකක්ද දන්නවද කිව්වේ? අපේ රටේ කාටවත් සිහිය නැහැ කිව්වා. අන්සල් යන බනහන පාන කම්මලටයි මහන්සියටයි ඔක්කොටම තියෙන්නේ monkey mind එකක් කියලා කිව්වේ නේද? ඔව් දැන් අපි ළමයිට සතිපාසලේ monkey mind එක ගැන ඊට කලින් කියලා දුන්නා නේද? වඳුරු මනස ගැන කියලා දුන්නා නේද? ඒකට ඔයගොල්ලෝ දන්නවා සිහියෙන් ඉන්නවා කියන එක නේද? ගොඩක් පන්සල් යන බනහන කට්ටිය මේක දන්නේත් නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ හොඳයි ඒ කියන්නේ. ඔයගොල්ලෝ monkey mind එක ගැන දන්නව නේද? monkey mind එක කියන්නේ කලබල වඳුරු මනස නේද? වඳුර මොන වගේ සතෙක්ද? යාට එක විදිහකට වාඩි වෙලා එකම දෙයකට අවධානය තියාගෙන ඉන්න පුළුවන්ද? එයා මොකද කරන්නේ? ඔළුව කහනවා, වටපිට බලනවා, ළඟේ කෙනාට අනිනවා, විදිහටනවා, කෑ ගහනවා. එයා කලබලයි නේද? ඔව්. සිහිය නැති අයගේ මනසත් ඒ වගේ තමයි. හැරිම කලබලයි. සිහිය තියෙන කෙනාගේ මනස කලබල නෑ. දැන් ටීචර් ගන්නද්දි සිහියෙන් ඉන්න ළමයි වටපිට බලන්නේ නෑ. ඒ අතර වෙන වැඩ කරන්නේ නෑ. වෙන වෙනේවා හිතන්නේ නෑ. හොඳට ගුරුවරයාට අවධානය දීගෙන අහගෙන ඉන්නවා නම් එයා සතිමත් නේද? ඒකට කියනවා සිහියෙන් ඇහුම්කන් දෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ mindful listening. මොකද්ද? mindful listening. සිහියෙන් ඇහුම්කන් දෙනවා. අමාරු වැඩක් නේද? ටීචර් ගන්නද්දි මොකද වෙන්නේ? අපිට වටපිට බලන්න හිතෙනවා. යාළුවට කතා කරන්න හිතෙනවා. වෙන වෙන ඒවා කල්පනා කරනව නේද? ඒක තමයි monkey mind එක. හොඳට අවධානය දීගෙන ඉන්නවනම් monkey mind එක නෑ. monkey mind එක නැත්තම් ටීචර් කියලා දෙන දේවල් තේරෙනවා, මතක හිටිනවා, ඉගෙන ගන්නත් ලේසි වෙනවා නේද? සෙල්ලම් කරාට දැඟ කරාට කමක් නෑ. හැබැයි ටීචර් ගන්නදී අහගෙන ඉන්න ඕනේ. යාළුවොත් එක සෙල්ලම් කරද්දි හොඳට දාඩි දාන්න සෙල්ලම් කරන්න ඕනේ නේද? හැබැයි අර උගන්වන වෙලාවට අහන්න ඕනේ. හරිනේ? හරි ලේසි වැඩි ඈ. හරි. හැබැයි monkey mind එක තමයි හැමෝටම තියෙන්නේ නේද? ඊට පස්සේ මනස කලබල වෙනව නේද? එක එක දේවල් වල දුවනවනේ. ඒක කමක් නැහැ. ඒක හදාගන්න පුළුවන්. ඒක හදාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ වගේ වාඩි වෙලා හුස්මත් එක්ක සතිය පුරුදු කරනවා. තමන් එක්ක තමන්ගේ හුස්මත් එක්ක ඉන්නවා. ඒක සම්පූර්ණයෙන්ම monkey mind එක අයින් කරන්න පුළුවන්. ඒක විනාඩි 5ක් කරමුද?